අද මොකද මුදලාලි ටීවී එක දාන්න නැද්ද කියලානේ අහන්නේ. ඉතින් කොඩයි මේක පොඩ්ඩක් දාන්න. මේ අපේ කරොලිස් මාමගේ පුතයි හිච්කෙලී බොල දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. මොන වාසනාවක්ද මේක. මුදලාලි සද්ද ඩිංගිත්තක් වැඩි කරන්නකෝ. ඉතින් ඔන්න එහෙනම් බලපංකෝ. අන්දරවාගේ ඉන්දරමාගේ එන්නෙම රජ අදහස් පිංකදවාගේ රංකදමාගේ වෙන්නෙම මට හතරැස් පත්තරවාගේ විස්තරකාගේ කිව්වෙම රසගුණ දොස් සිහි නැති කාලේ මිහිරැතියාලේ දුන්නෙම ඔබේ අනුහස් ඒ කටසැර පොල් කිච්චි වෙනවද ඔබ මගේ තංගච්චි කටසැර පොල් කිච්චි වෙනවද ඔබ මගේ තංගච්චි හිනාව දැක්කම ඉනාවන් වගේ හැදෙන්න මට පිස්සු ගොනාට ඇන්දම මොනව කරන්නද ඇද පංගිම ලිස්සු සුරාව බිව්වට දුරාව ළඟ නෑ ඒකයි පොහොසත්තු කලාව කෙරුවට නලාව හරි නෑ වෙන්නෙම වනසත්තු ඒ කටසැර පොල් කිච්චි වෙනවද ඔබ මගේ තන්ගච්චි වෙඩරුන් පරදී මැනිකගේ කරුණාව කටසැර වුණාට ලස්සන රූපෙට මදි මේ මගේ වරුණාව වරගෙන වැරගෙන බැනගෙන කිව්වත් කියන්නේ හරි රචනාව අහගෙන ඉඳපන් වහගෙන පන් දෙක නැත්තන් වැඩි පළදාව අන්දරවාගේ ගින්දරමාගේ එන්නෙම රජ අදහස් පිංකදවාගේ රංකදමාගේ වෙන්නෙම මට හතරැස් පත්තරවාගේ විස්තරකාගේ කිව්වෙම රසගුණ දොස් සිහි නැති කාලේ මිහිරැතියාලේ දුන්නෙම ඔබේ අනුහස් ඒ කටසැර පොල් කිච්චි වෙනවද ඔබ මගේ තන්ගච්චි කටසැර පොල් කිච්චි වෙනවද ඔබ මගේ තන්ගච්චි ඒකනම් පංකාදු පහයි කොල්ලෝ. හොරා වගේ යන්ට නේද හැදුවේ. channel එක subscribe කරලා like එකක් දාගෙනම යන්න කොහෙනම්.